2026 AI ලෝකෙ මොනාවෙයිද හිතන්න පුළුවන්ද? 2023 කියන්නේ අපි AI ගැන අලුතින් දැනගත්ත අවුරුද්දක් නම් 2024 සහ 2025 කියන්නේ ඒ තාක්ෂණය වර්ධනය වුණ අවුරුද්දක් කියලා හිතන්න පුළුවන්. හැබැයි යාළුවනේ 2026 කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් කතාවක්. 2026 කියන්නේ ඔටෝනොමි නැත්තං AI තනියම වැඩ කරන්න පටන් ගන්න අවුරුද්දක්. නිකම්ම අපට චැට් කරන්න විතරක් පුළුවන් චැට්බොට් කාලය දැන් ඉවරයි. 2026 දී AI කියන්නේ අපේ වැඩ කරලා දෙන කෙනෙක්. අපි හැමදාම දකින ප්‍රොම්ප්ට් එක නැති වෙලා යන හાર્ඩ්වෙයාර් තාක්ෂණය සොෆ්ට්වෙයාර් එක්ක කරට කර හැප්පෙන කාලයක් තමයි එන්නේ. Nvidia, AMD, Apple සහ OpenAI සමාගම්වල අලුත්ම සැලසුම් මම බැලුවා. අපි බලමු හරියටම 2026 දී AI ලෝකෙ වෙන්න යන්නේ මොකක්ද කියලා. අංක 1. The Rise of Agent. 2026 දී ඔයාලට නිතරම ඇහෙන වචනයක් තමයි ඒජන්ටික් AI කියන්නේ. දැනට අපට ට්‍රිප් එකක් යන්න හෝටලයක් බුක් කරගන්න ඕනෙ වුණොත් අපි බොට් කෙනෙක් එක්ක චැට් කරනවා. එයා අපට ලිස්ට් එකක් දෙනවා. හැබැයි බුකින් එක දාන්න වෙන්නේ වෙබ් අඩවියට ගිහින් තමයි. 2026 දී මේ ප්‍රශ්නය ඉවරයි. 2026 එන GPT-5 වගේ මොඩල්ස් වලට නිකම්ම ටෙක්ස්ට් ජෙනරේට් කරනවට වඩා දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි ඇක්ෂන් ගන්න එක. ඔයාට පුළුවන් ලබන මාසේ ජපානයට යන්න මගේ කැලෙන්ඩර් එකට ගැලපෙන විදියට රුපියල් ලක්ෂ 3කට අඩු ටිකට් එකක් බුක් කරන්න කියලා කිව්වොත් එතකොටම මේ AI ඒජන්ට් ඔයාගේ කැලෙන්ඩර් එක බලනවා. එයාලයි සයිට් එකට යනවා. ඔයාගේ අවසරය ඇතුව ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරලා ටිකට් එකත් බුක් කරනවා. සරලවම කිව්වොත් අපි චැට්බොට් වල ඉඳන් ඇක්ෂන් බොට් වලට මාරු වෙනවා. OpenAI, Google වගේ සමාගම් ස්මාර්ට් රයිටර් බිහි කරන තැන ඉඳන් ස්මාර්ට් එම්ප්ලොයි බිහි කරන තැනට මාරු වෙනවා. අංක 2. The Hardware Wars. හැබැයි සොෆ්ට්වෙයාර් කොච්චර දියුණු වුණත් වැඩක් වෙන්නේ නැහැ ඒක දුවන්න ඕන කරන හાર્ඩ්වෙයාර් එක නැත්තම්. 2026 කියන්නේ සිලිකන් චිප්ස් වලට මාරම අවුරුද්දක්. Nvidia 2026 දී එයාලාගේ අලුත්ම රූබින් ආකිටෙක්චර් එකේ චිප්ස් නිස්පාදනය පටන් ගන්නවා. මේවා දැනට තියෙන බ්ලැක්වෙල් චිප්ස් වලටත් වඩා ගොඩක් බලවත්. මේවා හදලා තියෙන්නේ අඩු විදුලියක් පාවිච්චි කරලා ලොකු මෙමරි එකක් දෙන්න. හැබැයි ඔයාලට ගොඩක්ම වැදගත් වෙන්නේ ඔයාලගේ පොකට් එකේ තියෙන ෆෝන් එකට වෙන දේ. 2026 කියන්නේ on device AI හරියටම පාවිච්චි කරන්න පුළුවන් වෙන අවුරුද්ද. Apple සමාගම M5 සහ A19 චිප්ස් හඳුන්වා දෙන්න නියමිතයි. ආරංචි වෙන විදියට මේවායේ නියුරල් එන්ජින් කොච්චර පවර්ෆුල්ද කියනවා නම් ඉන්ටර්නෙට් නැතුව AI ඒජන්ට්ස්ලව ෆෝන් එක ඇතුළෙම රන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ඩේටා ක්ලෝඩ් එකට යන්නේ නැහැ. ඒ වගේම AMD ලගේ Zen 6 සහ Intel ලගේ Panther Lake processors එනවා. ලැප්ටොප් බැටරිය විනාඩි 10න් බස්ස ගන්නේ නැතුව පර්සනල් GPT කෙනෙක් රන් කරන්න මේවට පුළුවන්. තව දෙයක් Samsung සමාගම දිහත් බලාගෙන ඉන්න. එයාලා 2026 දී LPDDR6 RAM එක හඳුන්වා දෙනවා. ඇයි ඒක වැදගත්? මොකද ෆෝන් එකේ AI වැඩ කරන්න
මෙමරි එක ගොඩක් වේගවත් වෙන්න ඕන. අංක 3 The Invisible AI. එතකොට මේක සාමාන්‍ය අපිට දැනෙන්න කොහොමද? 2026දී AI කියන දේ නොපෙනෙන දෙයක්. ඒ කියන්නේ අපි බ්‍රවුසර් එක ඕපන් කරලා ChatGPT එකට යන්න ඕනේ නැහැ. Windows 12 macOS වල ෆයිල් සිස්ටම් එකට නම් මේ AI එක බද්ධ වෙලා තියෙන්නේ. උදාහරණයක් කිව්වොත් ඔයා කියනවා ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ මට ආපු රිසිට් එක හොයලා ටැක්ස් එක ෆෝල්ඩර් එකට දාන්න කියලා. එතකොට OS එක මොකද කරන්නේ? AI එක විසින් PDF, ෆොටෝස් සහ ඊමේල් ස්කෑන් කරලා අදාළ රිසිට් එක හොයාගෙන ෆෝල්ඩර් එකට දානවා. සරලවම කිව්වොත් 2026දී ඔයා AI පාවිච්චි කරනවා කියලා ඔයාට තේරෙන්නවත් නැහැ. ඔයා නිකම්ම කම්පියුටර් එක පාවිච්චි කරනවා. හැබැයි කම්පියුටර් එකට තේරෙනවා ඔයාට ඇත්තටම මොකද්ද වෙන්න ඕනේ කියලා. අංක 4 The Creative and Work Shift. නිර්මාණාත්මක වැඩ කරන අයට 2026දී මල්ටිමොඩල් කියන එක සාමාන්‍ය දෙයක්. සෝරා වගේ වීඩියෝ හදන ටූල්ස් අපි දැක්කා. හැබැයි 2026දී මේවා ප්‍රීමියර් ප්‍රෝ වගේ සොෆ්ට්වෙයාර් ඇතුළට එනවා. ඔයාට පුළුවන් වෙයි වීඩියෝ එකක් ජෙනරේට් කරනවා වගේම තියෙන වීඩියෝ එකක් ලේසියෙන්ම එඩිට් කරන්න. උදාහරණයකට වීඩියෝ එකේ ඉන්න කෙනෙක්ගේ ඇඳුමේ පාට වෙනස් කරන්න, බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරන්න AI එකට පුළුවන් වෙයි. අර වීඩියෝ වල අත්කකුල් පටලවෙන ප්‍රශ්න 2026 වෙද්දී ගොඩක් දුරට විසඳෙයි. ඒ වගේම ඩිවෙලොපර්ස්ලාට කොහොමද? AI කෝඩින් ඒජන්ට්ස්ලා එනවා. මෙයාලා නිකන් කෝඩ් කෑලි ලියනවා විතරක් නෙවෙයි සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකම ඩිබග් කරලා අප්ඩේට් කරන්නත් මෙයාලට පුළුවන්. ඒ කියන්නේ ජූනියර් ඩිවෙලොපර් කෙනෙක්ගේ රස්සාව කෝඩ් රිවියුවර් කෙනෙක් තැනට මාරු වෙනවා. හොඳයි. එහෙනම් 2026 ගැන සාරාංශයක් ගත්තොත් චැට්බොට් වෙනුවට ඒජන්ට්. AI කියන්නේ කතා කරන කෙනෙක් නෙවෙයි වැඩ කරන කෙනෙක් වෙනවා. හાર્ඩ්වෙයාර් දියුණුව. Apple M5, Rubin වගේ මෙමරි නිසා AI වේගවත් වෙනවා වගේම අපේ data privacy එකත් රැකෙනවා. නොපෙනෙන තාක්ෂණය. AI කියන දේ අපේ OS එකට සහ apps වලට නිකම්ම බද්ධ වෙනවා. AI රැල්ල ටිකක් අඩු වුණාට AI වලින් වැඩ ගන්න යුගය පටන් ගත්තා විතරයි. 2026 කියන්නේ AI හෙල්මට් එකක් දාගෙන වැඩබිමට බහින්න වෙන අවුරුද්දක්. ඔයා වැඩියෙන්ම බලන් ඉන්නේ මොකක් ගැනද? ෆෝන් එකේම රන් වෙන පුද්ගලික AI එකක්? එහෙමත් නැත්නම් තනියම වැඩ කරන ඒජන්ට් කෙනෙක්? පල්ලෙහෙන් කමෙන්ට් කරන්නකෝ.